සඳවත් මන හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද සඳුවිත් vlog එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඔන්න ළමයි මම මේ අද ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. මම ඔයාලට තව ටිකකින් කියන්නම් මම මේ කොහෙද යන්නේ කියලා. ඔන්න ඉතින් අපි දැන් පිටත් වුණා. කොහොම හරි අපි අද යනකොට 9:00 විතර වුණා. මේ අද මම යන්නේ අපේ ලොකු අම්මයි ලොකු තාත්තයි එක්ක තමයි යන්නේ. මේ ඇයි කියලා මම ඔයාලට තව ටිකක් ඉස්සරහට කියන්නම්. බලන්නකෝ ඉතින් අපි යනවා මේ අද යන්නේ අපි ටවුන් එකට. ඉතින් ළමයි දැන් මම කියන්නම් මම ඇයි දැන් ටවුන් එකට යන්නේ කියලා. ඔන්න අපි ටවුන් එකට යන පැත්තට හැරෙව්වා. මම අද යන්නේ අපේ අම්මගේ මේ බර්ත්ඩේ එක. ඒකට සර්ප්‍රයිස් කරන්න තමයි මේ සර්ප්‍රයිස් කරන්න කේක් එකක් අරන් එන්න තමයි යන්නේ. ඉතින් මේ ටක් ගාලා යන්න ඕනේ. මොකද අපේ මේ අම්මා අර එළවලු වත්තේ මං කිව්වේ මං ඔයාලට vlog එකක් දැම්මේ. අන්නේ වත්තේ නම් කොහොම හරි 11:00ට විතර එනවා ගෙදරට. එතකොට මේ අපි ගිහින් ඉන්න ඕනේ. හැබැයි අපි තව යන ගමන් ඉන්නේ මේ කොහොම හරි ගිහිල්ලත් සල්ලි අරගෙන තව මේ අපේ ලොකු තාත්තට වැඩ වගේක් තියෙනවා කිව්වා. ඒ ටිකත් කරගෙන තමයි යන්න ඕනේ. අපි බලමු අපි කොහොමද යන්නේ කියලා ඉතින්. ආයායන සඳවත් මනරම් තනිකමත් හෝම සීතයි වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් ඉතින් ළමයි දැන් අපි ටවුන් එකට ආවා. දැන් අපි මුලින්ම කරන්න හදන්නේ සල්ලි ගන්න යන්නේ. අපේ සල්ලි ගන්න ලොකු තාත්තා ගියා. ඊට පස්සේ මේ ලොකු තාත්තට කොහොම හරි කෝල් එකක් ඇවිල්ලා ලොකු තාත්තා චුට්ටක් බිසි වුණා. ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා තමයි මේ ලොකු තාත්තගේ කොහොම හරි වැඩේ කරගන්න බැරි වුණා. ඊට පස්සේ ටක් ගාලා අපි කේක් කඩේට ගිහිල්ලා කේක් මේ ටක් ගාලා එකක් බලලා මේ කොහොම හරි ටක් ගාලා අපිට 11:00 වෙනකොට ගෙදර යන්න ඕනේ. ඒ නිසා මේ ලොකු තාත්තගේ වැඩේ චුට්ටක් කල් දාලා අපේ වැඩේ ටක් ගාලා කරලා ළමයි මේ ගියා කේක් එකක් අරගෙන මේ ඔන්න බලන්නකෝ කේක් එක. ඉතින් ළමයි දැන් අපි මේ කේක් එක අරගෙන යන්න තමයි හදන්නේ. කොහොම හරි අපි කේක් එක අරන් යනකොට 10:00 විතර වුණා. එතකොට දැන් අම්මා කොහොම හරි 11:00 විතර එනවා. එතකොට දැන් මායි අපේ ලොකු අම්මයි කතා වුණේ දැන් කොහොම ගෙදර මේ සරසලත් නැහැ. සරසන්න වෙලත් මදි වෙයි කියලා. අපි ඔක්කොටම කලින් සර්ප්‍රයිස් වෙයිද කියලා තමයි දැන් hina මේ යන්නේ. බලමු ඉතින් කොහොමද කියලා. ළමයි ඔන්න දැන් තවත් අපි මේ යන ගමන් ඉන්නේ. මේ මට කියන්න බැරිනා ළමයි අපි කොහොම හරි එනකොට මේ හාමුදුරුවෝ වගේ පාගමනින් මේ වැඩම කරනවා. ඒක මට ඇත්තටම පෙන්වන්න බැරි වුණා. අපේ ලොකු අම්මා එක්ක කොහොම හරි මං කතා කර කර එනකොට ඒක වීඩියෝ එක ගන්න බැරි වුණා. ඔන්න බලන්නකෝ මං යනකොට කොහොම හරි වීඩියෝ එක ගත්තා. ඔයාලට පෙන්වන්න ඕන නිසාම ඔන්න බලන්නකෝ. දැන් ළමයි ඔයාලා ඔක බලන ගමන් වගේම මගේ අද vlog එක හොඳයිද නැද්ද කියලා කමෙන්ට් එකක් වගේම ෂෙයා කරලා ලයික් කරන්න කියලා අදට සඳුවේ vlog එක අවසන් කරන්නයි මේ හදන්නේ. බයි බයි ළමයි හැමෝටම. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.